හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අද අපිට වෙලා තියෙනවා Infinix ලාගේ Hot 50i කියන ඩිවයිස් එක ඩිස්ප්ලේ රිපෙයාර් එකකට කස්ටමර් තින් ඩිස්ප්ලේ එක වැටිලා කියලා තමයි අපිට අරන් ආවේ. ඉතින් අද අපි බලමු මේකේ ඩිස්ප්ලේ රිපෙයාර් එක වෙන්නේ කොහොමද කියලා. හරි. ඉතින් අපි අද මේකට රිප්ලේස් කරන්න යන්නේ පින් බොක්ස් ලාගේ ඩිස්ප්ලේ එකක්. ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ එකේ හොඳ ඔරිජිනල් කලර් ක්වොලිටි එක තියෙනවා. ඒ කියන්නේ මේ Infinix මේ ඩිස්ප්ලේ එකේ මාර කලර් ක්වොලිටි එකක් තියෙන. ඉතින් يعني කම්පැනි ඩිස්ප්ලේ එකේම ක්වොලිටි එක මේකේ ගන්න පුළුවන්. හරි. අපි මේ පැත්තකින් තියාගෙන ෆෝන් එක ඩිස්ඇසෙම්බල් කරගෙන ඉමු. මොකද මේකේ ඩිස්ප්ලේ රිපෙයාර් එකට මෙන්න මෙතන පැනල් එක ගලවලා තමයි ඩිස්ප්ලේ එක දාන්න තියෙන්නේ. කියන්නේ මෙතනින් පන්නලා නෙමෙයි දාන්න තියෙන්නේ. මෙතන පැනල් එක ගලවලා මෙතන තියෙන ස්ක්‍රූ ටික ගලවලා තමයි මේක ඩිස්ප්ලේ එක රිපෙයාර් එක කරන්න තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කම්පැනි ඩිස්ප්ලේ එකේම ක්වොලිටි එක තියෙනවා. සාමාන්‍යයෙන් තිබ්බම ක්වොලිටි එක ගන්න පුළුවන් අපි දාන ඩිස්ප්ලේ වල. ඉතින් ඔයාලට මේ වගේ ඩිස්ප්ලේ දාගන්න ඕන අපේ නම්බරේ තියෙනවා. නම්බරේට කෝල් එකක් දෙන්න. සහ ෂොප් එක විසිට් කරන්න පුළුවන්. ආනමඩුව අවට සහ පුත්තලම අවට ඉන්න කෙනෙක් නම් ෂොප් එක විසිට් කරලා ඩිස්ප්ලේ එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්වොලිටි ඩිස්ප්ලේ වුණා අපිව කන්ටැක්ට් කරගන්න අපි එක්ස්ප්‍රස් මොබයිල් ආනමඩුව. හරි. සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ එකේ සුපිරිම ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ තිබ්බ ඩිස්ප්ලේ ක්වොලිටි එකම මේකේ ගන්න පුළුවන්. කිසිම වෙනසක් නෑ මේකේ. හරි. දැන් අපි මේක ඩිස්ප්ලේ එක ෆ්‍රේම් එකට අලව ගන්න ඕනේ. එහෙම ඇලවෙ නැත්නම් ඩිස්ප්ලේ එක ගැලවෙන්න බලනවා. අලවලා මෙතන තියෙනවා වෝටර් සීල් එකක්. ඒකත් දාලා රබර් පඩි දාලා ඇලවෙන්න තියමු. කස්ටමර් පාස්වර්ඩ් එක දුන්නා අපිට. හරි. දැන් අපි යම් වැඩේට මේක රිපෙයාර් එක කම්ප්ලීට් කරලා කොහොමද එන්නේ ලුක් එක කියලා බලමු. මෙන්න මෙතන තියෙන කව එක ගලවලා.
ඔයාලට බලාගන්න ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ ක්වොලිටිය මාර ක්වොලිටියක් තියෙන මේ ඩිස්ප්ලේ එකේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ඩිස්ප්ලේ දාගන්න අපේ ෂොප් එක විසිට් කරොත්. ඉතින් අර නෝමල් ඩිස්ප්ලේ දාගෙන නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. මේ වගේ ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් අපෙන් දාගන්න පුළුවන් සුපිරි බෙස්ට් ප්‍රයිස් එකකට. ඉතින් අපෙන් දෙන්නේ ටච් එකට විතරයි. මොනවා හරි ටච් එකේ ගැටලුවක් තියෙනවා නම් වොරන්ටියක් අපි ලබා දෙනවා. ටච් නොවෙනවා නම් එතකොට ඩිස්ප්ලේ එක ඔටෝ දුවනවා නම් මේකට අපි වොරන්ටියක් ලබා දෙනවා අපේ ෂොප් එක ගන්න. හරි. දැන් අපි මේක රබර් පටි දාලා හොඳට වේරෙන්න තියන්න. සාමාන්‍යයෙන් දවස් කට අඩු කාලයක් ඇතුළත වේරෙන්න තිබුණා හොඳටම ඇති. ඒ කියන්නේ මේක දාපු දවසේ පහුවදා ගලවපුවම හොඳටම ඇති. එතකොට ඩිස්ප්ලේ එක හොඳට ෆ්‍රේම් එකට ෂීට් වෙලා හොඳට ඇලවෙනවා. හරි. අපි රබර් පටි මේකට දාගමු. හරි එහෙනම් අපි රිපෙයාර් එක කම්ප්ලීට් කරලා ඉවරයි. 100ක් පිළිසිදුව මේක රිපෙයාර් එක කම්ප්ලීට් කරලා ඉවරයි. ඉතින් අදට ගිහිල්ලා එන්නම් channel එක subscribe කරන්න. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් subscribe කරලා ඊට යාර තියෙන bell icon එක all දීලා තියාගන්න. තවත් ඉස්සරහට මේ වගේ රිපෙයාර් වීඩියෝ ගෙන ගන්න පුළුවන් ඔයාලගේ දුරකථනයටම. හරි. එහෙනම් අදට ගිහිල්ලා එන්න අපි Express Mobile ආනමඩුව